මහා මහේන්ද්‍ර ප්‍රසාදිනී නාමයෙන් පිදුම් ලද අනුර දිසානායක ජනාධිපති සහෝදරයා. ජනාධිපති කෙනෙක් වැරද්දක් කර අවුරුදු දෙකක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උල්ලංඝනය කළා. ගැසට් කරලා තියෙන දේ කළේ නෑ. ඒක ඒ අඳුරු කාල පරිච්ඡේදයක්, ඒ පූජාවක් පැහැර හැරීම මහවංශයට ඇතුළත් වෙනවා. ඉතින් ඒ වැරද්ද නිවැරදි කරලා, ඒක වැරද්ද කරේ ජනාධිපති කෙනෙක් රනිල් වික්‍රමසිංහ නෑ. ඒ වැරද්ද නිවැරදි කරේ වර්තමාන ජනාධිපති රටේ භාරකාරත්වයේ දරන අනුර කුමාර මහා මහේන්ද්‍ර ප්‍රසාදනී අනුර කුමාර දිසානායක මැතිතුමා. එතුමාට අපේ සමස්ත රටේ ගෞරවය, ප්‍රසාදය, ප්‍රශංසාව පුද කරනවා. ඔබතුමා දේශපාලනායකෙක් නෙවෙයි. දේශපාලනායකෙක් වුණා නම් මේ ප්‍රසම් පින්කමට එන්නේ නෑ ඔබ. ඔබ රටේ ජාතික නායකයෙක්. ඒ ජාතික නායකයාගේ වචනේ පරිසමාප්ත අර්ථය ඔබ අද මේ පින්බිමට ඇවිල්ලා රටේ ජනතාවට ඔප්පු කළා. ඒ නිසා ඔබ ජාතික නායකයෙක්. ඔබතුමා මේ රට බාරගත්තේ නිවැරදි දිශාවකට, මාවතකට යොමු කරන්න. ඔබතුමා අද රාත්‍රියේ විදේශගත වෙන ජර්මනිය බලලා මට ජනාධිපති ලේකම්තුමා කතා කරලා කිව්වා නායක හමුදුනේ මේ අපේ ජනාධිපතිතුමාට මෙහෙම යන්න තියෙනවා. ඒ හින්දා මේ කොහොමද මං කිව්වා උදේ එන්න කියන්නේ. මොන විදිහට ආවත් රජානේ. නිරලත් රජා. ඒ හින්දා මං කිව්වා කිසි ගැටලුවක් නැහැ එන්න කියන්න. ඊට පස්සේදී ඒක ඒ විදිහටම සපත වුණා. විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය, මහවංශය මේ ඔක්කොම සටහන් කරගන්න අදින් පස්සේ මේ භාරකාරයා අනුර දිසානායක මැතිතුමා මහා මහේන්ද්‍ර ප්‍රසාදනී ඇයි ඒ ප්‍රසාදය ඇති කරේ? අවුරුදු දෙකක් මේ උත්සවයේ උතුමන් වහන්සේගේ සැමරුම සමරන්න අවස්ථාව සලසලා දුන්නේ නැහැ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ. මෙතුමා ඒක නිවැරදි කරලා කටයුතු කළා. ඔබ අද මේ පින්බිමට ඇවිල්ලා රටේ ජනතාවට ඔප්පු කළා. ඒ නිසා ඔබ ජාතික නායකයෙක්. ඔබතුමාත් කතා කළා ජාතිය ගොඩනැගීමේ පුණ්‍ය භූමිය මිහින්තලාව කියලා. රජෙකුගෙන් එහෙම කතාවක් අහන්න ලැබෙනවත් අඩුයි අවබෝධයක් නැහැ. මේ කන්ද නගින්නත් බෑ හැම රජාටම. අයියක් තියේ නැහැ. ඉතින් ඒ නිසා අපි හරි වෙහෙසක් මහන්සියක් දරනවා මේ භූමිය ආරක්ෂා කරන්න. අවුරුදු 2000කට වඩා වැඩි ඉතිහාසික උරුමයක් සහිත ධර්මයක් අපේ රට තුල ආරක්ෂා වෙන්නේ කොහොමද? අපේ රටේ ජාතියට පනපවන්න අධ්‍යාත්මී, අධ්‍යාපනී, ඥානීය ගොඩනැංවුවේ අපේ පිරිවෙන් ආසිත අධ්‍යාපනය. ඒ නිසා බුදුදහම අපේ රටට ඇති කරලද මහා පරිවර්තනය අද අපි ශිෂ්ට ජාතියක් බවට පත් කිරීම සඳහා විශාල පරිවර්තනයක් බවට ඉවහල් වුණු බව ඉතිහාසයේ කවදාවත් අමතක කරන්න බෑ. ඒ ස්ථානයේ මේ මිහින්තලේ පුදබිම බව කාටවත් අමතක කරන්න. ඒ නිසා මා දන්නේ නැහැ මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනය මිහින්තලය අමතක කොට සමරන්නේ කොහොමද කියලා. මේ පුදබිම අපේ ජාතික උරුමයන්. ඒ නිසා අපි ආණ්ඩුවක් ලෙස වැඩසටහන සකස් කරලා තිබෙනවා. මේ අනුරාධපුරයේ යලි පැරණි උරුමය ප්‍රතිස්ථාපන වෙන ආකාරයට, පැරණි නගරයේ විදාපන්නන ආකාරයට නැවත මේ අනුරාධපුරය ප්‍රතිනිර්මාණය කරන්න අපි අපේක්ෂා කරනවා. ඕනෑම ජාතියකට නැගී සිටින්න ශක්තිමත් අත්තිවාරමක් ඕන. අත්තිවාරමක් නැති ජාතියක් ඔහේ පාවෙන හුදු සත්ත්ව සමූහයක් විතරයි. අපි ශක්තිමත් ජාතියක් වෙන නම් අපි ශක්තිමත් අත්තිවාරමක් මත පය තබා ගත යුතුයි. අන්නේ ශක්තිමත් අත්තිවාරම තමයි බුදුදහම මත ගොඩනැගුණු අපේ ජාතිය අධ්‍යාත්මය සහ අපි අත්පත් කරගෙන තියෙන භෞතික ජයග්‍රහණය.